කොහොමද යාළුවනේ? අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. තම්නේල් එක දැක්කහම නම් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ මොකක්ද කියලා. ඒත් මගේ චූටි පැටියාගේ කටහඬින්ම අහලා බලන්නකෝ ඒක. මම කිව්වා ඔයාලා පන්ද සමල්යයි මලක පෙතියත එක එක පැතිවල අකුරු කියවෙන විදිහ, චාරිත්‍ර වාරිත්‍ර එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. මේ අපේ ගෙදරදී චූටි මැණිකට අකුරු කියපු විදිහ තමයි අද ඔයාලා මේ දකින්නේ. අපි කතෝලික නිසා දේවමෑණියන්ගේ ජේසුතුමාගේ සුරුවම් දෙක දෙපැත්තෙන් තියලා මැදින් ආනාමුනීශ්වරියගේ පින්තූරයකුත් තියලා මල් පහන් පත්තු කරලා තමයි මෙන්න මේ විදිහට යාඥා කරලා මුලින්ම අකුරු කියවන ලෑස්ති උනේ. වේනුඹ හින්දා චූටි මැණිකට මුලින්ම අකුරු කියවුවේ එයාගේ අප්පච්චි. ඊට පස්සේ ඔන්න අම්මත් එයාට අකුරු කියවුවා. ඔයාලා බලන්නකෝ එහෙනම්. Wow, ලස්සනයි. නුමෙවුරුවේ ඉරිහෙල් සුලිවැල් හමුවේ ගසාල පිස දමමින් පායට දු ආගය සුදි ආගය අම්මා හිනෙහිමින් පෙන්නල දුන්නා වගේ දැනේ මට මගේ දුවේ. මේ රසම රස කේක් එක හැදුවේ ශරෝනි කේක්ස්. FB page එකේ details මම description එකට add කරන්නම්. නුඹ පිපුණා මේ කෑම මේසේ සූදානම් කරගන්න මට උදව් කළේ මගේ අම්මයි හස්බන්ඩ්ගේ අම්මයි. අපි දෙමෝපියෝ විදිහට ආසයිනේ අපේ චූටි පැටවුගේ ලස්සනම දවස් හරි ලස්සන මතක හිටියට විදිහට සමරන්න. ඉතින් මාත් උත්සාහ කරා ඒ සරල චාම්බව රැකෙන විදිහට මගේ චූටි පැටියාගේ අකුරු කියවන දවසත් මේ විදිහට ලස්සන පාට කරන්න. අන්න ඒ නිසාමයි මගේ චූටි පැටියව හැඩ කරන්න පැස්ටල් කලර්ස් ගවුමකුත් ඇන්දුවේ. කේක් එක නම් ඔන්න චූටි බබාගේ රික්වෙස්ට් එකක්. පාට කේක් එකක් තමයි එයාට ඕන කියලා ඉල්ලුවේ. මගේ හිතේ තියෙන අයිඩියා එක කියලා තමයි ශරෝනි කේක්ස් අක්කගෙන් මේ රසම රස කේක් එක ගත්තේ. සැනසීම ලැබුණාද මේ අකුරු දෙක ගැන චූටි දෙයක් ඔයාලට කියන්න හිතුණා. මේ අකුරු දෙක හදාගත්තේ මමමයි. FB pages වල මේවා ගන්න තියෙනවා කියලා දැක්කත් මට හිතුණා මගේ අතින්ම මේ වගේ දෙකක් හදාගන්න ඕන කියලා. බ්‍රිසල් බෝඩ් වල අඟල් 2 පමණ ප්‍රමාණයකට උස සහ පළල අරගෙන තමයි මම මේක හදාගත්තේ. ඊට පස්සේ ඒකට ධාන්‍ය පුරව ගත්තා. මේ තියෙන්නේ චූටි බබාට අකුරු කියවද්දි මම ගත්ත පොත්. මේ පොත් ඔක්කොම වගේ මම ගත්තේ මීගමුවේ සමනල එකෙනුයි මින්සර එකෙනුයි. මේකේ සිංහල හෝඩිය ලස්සනට ලොකුවට පින්තූරත් එක්ක තියෙන නිසා මට හිතුණා මේක බබා ආසාවෙන් කියවයි කියලා. ලෝකේ ඔබේ අතනු හරිනා
මේ තියෙන්නේ මම බබාට ගත්ත ඉංග්ලිෂ් ඇල්ෆබෙට් බුක් එක. ඒකෙත් අර විදිහටම පින්තූර ලස්සනට ලොකුවට පේන්න තිබුණා. ආඩම්බරෙන් උඹව රකිනා සේනාසෙදී සැවුම රැඳෙනා නොවටිනා මාව මතක් වෙන්නේ පා තුරුලේ සුමම ගෙන ලෙස පෙරදා. ඒ වගේම ලොකුවට නම්බර්ස් ලියපු බුක් එකකුත් මම මෙතනට ඇඩ් කරා. ඒ නම්බර්ස් වලට අදාළව කවුන්ට් එකත් මේකේ ඇඳලා පෙන්නලා තිබුණා. අංගාර වැස්සේ යොතුරන ගංගාවගේ පැමිණි දුකම මහමෙරක් සේමද. මේ නම්බර් බුක් එක මං ගත්තේ ඇක්ටිවිටි බුක් එකක් විදිහට. මේකේ නම්බර්ස් ලියන්න තමා තිබුණේ. ඒ වගේම නම්බර් එකට අදාළව පින්තූරයක් අලවන්නත් තිබුණා. හින වලක් වන්නේ පා තනියේ ගෙවෙන. මේ තියෙන්නේ පෙන්සිල් කන්ට්‍රෝල් ඇක්ටිවිටි බුක් එකක්. කඩේරි දිගේ අඳින්න, හැඩතල දිගේ අඳින්න, අතේ හුරුවට තමා මේ බුක් එක තියෙන්නේ. අකුරු ලියන්න කලින් අතේ හුරුව හදාගන්න තමා මේ බුක් එක කරවන්න තියෙන්නේ. ලුහු බඳින තුරා හමු නොවිතියේ ජීවිතේ සුන්දරයි සිතා රටුවටුණු දරා සැනසුමක් තියේද මගේ දුවේ. පුංචි කාලේ මම මෙතනට නර්සරි රයිම්ස් බුක් එකකුත් ඇඩ් කරා. නැලවිලි දැන් අහන්න වෙලා නුඹට මගේ තුත් ගැනවිලි හැමදාමත් මගේ ළඟින් තියාගන්න බැරි කිරිල්ලියේ පියාඹන්න කාලෙත් දැන් හරි කිරිල්ලියේ. චූටි බබාට ගොඩාක් අයගෙන් එදා තෑගි හම්බුණා. මේ අම්මයි අප්පච්චි එයාගේ ලස්සනම දවසට එයාට අරන් දුන්න තෑග්ග. mybaby.lk කියන පේජ් එකෙන් තමයි අපි චූටි බබාට මේ gift box pro pack එක අරගත්තේ. ඒකේ වීඩියෝ 100ක් වගේම PDF 2000ක් තියෙන පෙන් එකක් අපිට හම්බුණා. සලා පිනිදියෙන් නුඹ තෙමාවී නුඹ හැඩයි කිය කියා පෙම් කුරුල්ලු ගී ගයාවී. තව අපිට ස්ටෝරි බුක්ස් 5කුයි පෙරපාසල් පෙරහුරු කට්ටලයකුයි අපිට හම්බුණා. ලස්සනයිද නුඹ කියාවී. මේ පැකේජ් එක යටතේ අපිට හම්බුණ විශේෂතම දේ තමා WhatsApp ගෲප් එකකට අපිව ඇඩ් කරා. ඒකේ ටීචර් කෙනෙක් උගන්වනවා. ඒත් එක්කම mybaby.lk මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අපිට ඒකෙදි මේගොල්ලෝ අලුතෙන් දාන වීඩියෝස් එහෙම ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ පේජ් එක ගැන ඩීටේල්ස් උත් මම ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරන්නම්. නුඹ තෙමාවී
නුඹ හැඩයි කිය කියා පෙම් කුරුල්ලු ගී ගයාවී ජීවිතේ මොනතරම් ලස්සනයිද නුඹ කියාවී තව අපිට චුටි බබාලට වෙලාව පුරුදු කරන්න උගන්වද්දී වෙලාව කියලා දෙන්න ඔරලෝසුවකුත් අපිට හම්බුණා. තව අපිට ෆ්ලෑෂ් කාඩ්ස් 50කුත් හම්බුණා. ඒ ෆ්ලෑෂ් කාඩ්ස් වල තිබුණේ ඇල්ෆබෙට් එකයි කලර්ස් වගේකුයි ෂේප්ස් ටිකයි ඒත් එක්කම 1 to 10 කවුන්ට් කරන්න පුළුවන් විදිහට ෆ්ලෑෂ් කාඩ්ස් හදලා තිබුණා. මම හිතනවා මගේ අද වීඩියෝ එකෙන් ඔයාලා චූටි බබාලට අකුරු කියවන විදිහ ගැන අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඒ වගේම ළඟදී අකුරු කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්න චූටි බබාලගේ අම්මලාටත් මේක ප්‍රයෝජනවත් වේවි. අර මං කලින් කිව්ව විදිහට එක එක පැතිවල අකුරු කියවන විදිහ, චාරිත්‍ර වාරිත්‍ර එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. මේ අපි අපේ චූටි පැටියට අකුරු කියව විදිහ තමයි අද ඔයාලට අරගෙන ආවේ. එහෙනම් ඉතින් අමතක නොකර ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අදට මං ගිහින් එන්නම්. සුබ දවසක්. කාලෙත්